ඉතින් මේ තියෙන්නේ වෙල්ලෑයක අවස්වරුවක ලස්සන ඉමේජ් එකක්. ඔයාලට ලේසියෙන්ම ඕනි කෙනෙක්ට කරගන්න පුළුවන් Facebook එකක පෝස්ට් එකක් දාන්න දන්න කෙනෙක් අනිවාර්යයෙන්ම පුළුවන් මේ වගේ ඉමේජ් ජෙනරේට් කරගන්න මේකේ. මේ වීඩියෝ එක බලන ඔයා AI වලින් ඉමේජ් එකක් තාම ජෙනරේට් කරගන්න නැති කෙනෙක් වෙන්න පුළුවන්. සමහරට AI වලින් ගොඩක් වැඩ කරන කෙනෙක් මේ වීඩියෝ එක බලන්න පුළුවන්. මේක විශේෂයෙන්ම මම කරන්නේ AI ගැන කිසිම දැනුමක් නැති AI වලට අලුත් AI ඉගෙන ගන්න ආස කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක කරා. අපි මුලින්ම සිංහල භාෂාවේ සරල වාක්‍යයක් දීලා ඉමේජ් එකක් හදාගන්න විදිහ බලමු. අපි බලමු කරන්නේ කොහොමද කියලා. හරි. අපි මේකට පාවිච්චි කරන්නේ Microsoft ලගේ තියෙන Copilot කියන app එක. මුලින්ම මේක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. යම් Play Store එකට Play Store එකට ගිහිල්ලා ටයිප් කරන්න Microsoft Copilot. එන්න මේ වගේ app එකක් එන්නයි මේ app එක ඩවුන්ලෝඩ් කරගන්න. මෙගාබයිට් 42ක app එකක් මේ app එක ඩවුන්ලෝඩ් කරගන්න. මේකෙදි ඔයාලට ඔයාලගේ බබාගේ හරි ඔයාලගේ කාගේ හරි এডুকেෂන් වැඩවලට අවශ්‍ය කරන ෆොටෝ ඉමේජ් Google එකේ සර්ච් කර ඉන්න දෙයක් නැහැ. අවශ්‍ය ඉමේජ් එක මොකද්ද සිංහලෙන්ම ටයිප් කරලා ඔයාටම කියලා ඉමේජ් එක හදාගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේකේ තියෙන වැදගත්ම දේ. මේක යූස් කරලා බලන්න වටිනා කියන app එකක් වෙයි. ගොඩක් ඉතින් ChatGPT, Gemini ඕවෙන් ඉතින් ගොඩක් අය කියලා දෙනවා. අනිත් එක ඒවා ලිමිටඩ් නේ. අපිට මේකේ free unlimited image generate කරගන්න පුළුවන් ලේසියෙන්ම. මෙතෙන්දී අපි අනිවාර්යයෙන්ම image generate කරගන්න ඕන sign in වෙන්න ඕනි. ඔයාගේ Gmail account එකෙන් හරි Microsoft account එකෙන් හරි කැමති එකකින් log වෙලා ඉන්න image හදන්න කලින්. හරි ඉතින් ලොග් වුණාට පස්සේ ඉතින් මෙතෙන්ට බර්ත්ඩේ එක දීලා පල්ලෙහා කන්ට්‍රි එක ශ්‍රී ලංකාව තෝරන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාගේ හරි උපන්දිනය රට ශ්‍රී ලංකාව කියලාම දාගන්න. මේ වගේ තමයි ඇප් එකේ ඉන්ටර්ෆේස් එක. අපි මේකෙන් දැන් අපිට කැමති ඉමේජ් එකක් හදාගන්න පුළුවන්. මට ගෙල්ලෑයක් හවස් වරුවක පොල්ගස් දෙකක් තියෙනවා පින්තූරයක් හදලා දෙන්න. හරි guys, දැන් ඉතින් ජෙනරේට් වෙනවා බලමු. ලොකු වෙලාවක් ගන්නෙත් නෑ guys. ඉතින් මේ තියෙන්නේ වෙල්ලෑයක අවස්වරුවක ලස්සන ඉමේජ් එකක්. ඔයාලට ලේසියෙන්ම ඕනි කෙනෙක්ට කරගන්න පුළුවන් Facebook එකක පෝස්ට් එකක් දාන්න දන්න කෙනෙක් අනිවාර්යයෙන්ම පුළුවන් මේ වගේ ඉමේජ් ජෙනරේට් කරගන්න මේකේ. ඉතින් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. මේක ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඔයාලගේ ස්ටෝරේජ් එකේ පර්මිෂන් ඉල්ලයි allow දෙන්න. ඉමේජ් එක සේව් වෙනවා. අපි තව එකක් try කරලා බලමු. මෙච්චර කරන්න තියෙන පාරක් කරන්නේ ලස්සන පූස් පෙටියක් ඉන්නවා. බලමු කොහොමද අපිට. මේකෙදී මෙයා අපිට ජෙනරේට් කරලා දෙන්නේ පොල්ගස් දෙකත් එක්කම තමයි පූස් පෙටියව. මොකද අපි අර පොල්ගස් දෙක හදලා දෙන්න කිව්ව chat එකේමනේ පූස් පෙටියක් පාරක් ඉන්නවා කියලා හදලා දෙන්න කිව්වේ. ඒක නිසා අපිට අලුතෙන් පූස් පෙටියක් පාරක් අයින් ඉන්නව හදාගන්න ඕන. ඔය උඩ ඉරි කෑලි තුනක් තියෙන්නේ. අලුතෙන් පාරක් අයින් ඉන්නව හදාගන්න ඕන. ඉරි කෑලි තුනට ගිහිල්ලා එතන පල්ලෙහා දකුණු පැත්තේ තියෙන new කියන chat එකට යන්න new එකට ගිහිල්ලා අලුතෙන්
chat එක open කළා තමයි අලුත් image එකක් හදාගන්න තියෙන්නේ. විස්තරත් ඔන්නම තමයි guys. ඉතින් මේ image හදාගන්න කට්ටිය image හදලාම නැති කට්ටිය පටන් ගන්නදම අපි හදමු image. ඊට පස්සේ හදමු video. ඊට පස්සේ ඔයාලට ඕනි හැමදේම කියලා දෙන්න. මම දන්න විදියට මේක තමයි කතන්දරේ. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා comment එකක් දාලා share පාරක් දාගෙන මට support එකක් දීලා ඔයාලත් දෙයක් ඉගෙන ගන්න. ගිහින් ගන්න සුබ දවසක් හැමෝටම.